ටෙක්ස්ට් ටෙස්ට් කිය. මම IT කියලා දැන් මෙතන CT කියලා දාගන්න. දැන් මේකට දීලා තියෙන සිලබස් එක තමයි ඔය. දැන් මේ සිලබස් එක මම මේක ටයිප් කරේ ඇත්තටම 2013. හැම පාරම මම ඕක තමයි දාන්නේ. දැන් ඔයාලට මහා ප්‍රශ්නයක් ඇති. දැන් මේ සිලබස් එක එදා ඉඳන් අද දක්වා එක අකුරක්වත් වෙනස් නැහැ. එක අකුරක්වත් ස්පෙල් පාපිලක් වෙනස් නැහැ. ග්‍රාමීය නිලධාරීන්ටත් තියෙන එක්සෑම් එක. ඒ සේවයට. එයාලට තියෙන IT. ඒ තියෙන්නේ මේ සිලබස් එක. එතකොට සමුල් සංවර්ධන නිලධාරී ගත්තොත් එයාලට තියෙන්නේ මේ සිලබස් එක. එතකොට තව ගත්තොත් අපේ ඉන්න ඔයාලගේ ඔෆිස් වල මැනේජ්මන්ට් ඇසිස්ටන්ට් කළමනාකාර සහකාර එයාලට තියෙන්නේ මේ සිලබස් එක. එතකොට සංවර්ධන නිලධාරී ඔබට තියෙන්නේ මේ සිලබස් එක. දැන් මම මේ අයන් ඉඳලා පොඩ්ඩක් කියන මොකද මෙතන ගොඩක් ඉන්නවා මේ දෙවෙනි පාර කරන අයට වැඩි පළවෙනි පාර කරන අය. දැන් මේ සේවා ඔක්කොටම තියෙන එකම සිලබස් එක. ඇයි? ඒ කියන්නේ මේ පරිගණක පරීක්ෂණය කියලා කියන්නේ මම පොඩ්ඩක් මේකේ කතා කරන්න නේද? මොන්නේ නේද? මේක වැඩිමොත් කියන්නේ. මේ පරිගණක පරීක්ෂණය කියලා කියන්නේ ඇත්තටම මේ අපේ සපෝටින් අපේ වැඩවලට සපෝට් කරන්න තියෙන උපකරණයක්. නේ හැමෝටම මේක ඕන වෙනවා තමන්ගේ වැඩ පහසු කරගන්න. අන්න ඊට අදාළ සිලබස් එකක් තමයි මේ හදලා තියෙන්නේ. මේ IT නෙවෙයි ඇත්තට. නේ මේවා අපි කම්පියුටර් ප්‍රෝග්‍රෑමින් මේ උගන්වන්නේ නැහැ. ගේට්ස් වර්ග උගන්වන්නේ නැහැ. පරිගණක තුල වැඩ කරන්නේ කොහොමද කියලා උගන්වන්නේ නැහැ. උපාධි තියෙන උගන්වන්නේ නැහැ. මේකේ තියෙන්නේ මේ සරල කාරණා ටිකක්. හැබැයි අත්‍යවශ්‍ය ටිකක් හැමෝටම. මේක අපි තුමාලගේ ඔෆිස් එකේ හෙඩ් එකක් ඕන. ඔයාටත් ඕන. නේ ඊමේල් ගහන්න ඕන. අන්තර්ජාලයට යන්න ඕන. ලිපියක් සක්ස් කරන්න ඕන. පොඩි ඩේටාබේස් එකක් හදාගන්න පුළුවන් වෙන්න ඕන. ඒ හැමෝටම ඕන වෙන ටිකක් තමයි මේ දාලා තියෙන්නේ. ඒ නිසා තමයි මේක වෙනස් නොවි මේ යන්නේ. මේක අප්ඩේට් වෙන්න ඕන දැන් වෙනකොට. නමුත් තාම ලංකාවේ හැටි එහෙම තමයි. එකම එක තමයි යන්නේ. එදා ඉඳන් මම මේක තමයි උගන්වන්නේ මේ EB වල. අනිත් විෂයන් A level මේ සමහර අපි ගත්තොත් 11 වසරක් 2015 ආවේ. ඒකත් වෙනස් තුන්නේ නැහැ තාම. ඇත්තටම මම ඒ කාලේ පාස් කරද්දි කිව්වේ ඇත්තටම මේ 10 11 පන්ති වල තියෙන සිලබස් එක තමයි මේ දාලා තියෙන්නේ. කියන්නේ 10 පාඩම් ටිකයි 11න් ඔය අන්තර්ජාලය දාලා. දැන් හැබැයි මම ඔයාලට කියන්නේ ටික ටික එද්දි දැන් මේ වෙද්දි කියන්නේ මම දැන් පළාත් සභාවල කරා උතුරේ වයඹ දැන් බස්නාහිර පේන්නේ අදනේ තිබ්බේ සෝරි හෙට එයාලත් කිව්වේ මේ තියෙන ඇත්තටම 6 වසරේ ඉඳලා 11 වසර කිව්වොත් හරි දැන් 6 7 උගන්වන්නේවත් මේකේ මේවා 6 4ත් උගන්වනවා. ඒ නිසා මේක මේ අමාරු මේකක් නෙවෙයි. ඒ නිසා මේ සමහර බය ආරෙන්න මම කිව්වේ. හරි. මම අද ඔයාලට පැහැදිලි කරනවා මෙන්න මේ සිලබස් එකෙන්. දැන් මේ සිලබස් එක ගත්තොත් අපිට තියෙනවා මේ පාඩම් 9. නේ? තේරෙනවද? 9ක් තියෙනවා. නේ? දැන් මේ සිලබස් එකෙන් හදපු මේකේ වැටෙන පොඩක් කියන්නේ. පේපර් එකක් ගත්තොත් ඔය පේපර් එකේ මේ පේපර් එකේ ඔයාට මම පොඩ්ඩක් පැහැදිලි කරන්නම් ඔයාලට පේපර් එක. හරි. ඔයාලට පේපර් එක ගත්තොත් පෙන්නන්නම්. පේපර් එකක් ගත්තොත් දිගමු ඔයාලට තියෙන මේ පේපර් එකේ ලකුණු ගත්තොත් ප්‍රශ්න 50ක් තියෙන මොනවද MCQ. MCQ තියෙන 50. ලකුණු එක ගානේ හම්බ වෙනවා මාක්ස් ගත්තොත් 50. මාක්ස් 50ක් හම්බ වෙනවා. මාක්ස් 50ක් හම්බ වෙනවා. MCQ. ඒ වගේම අර ස්ට්‍රක්චර්ස් ක්වෙස්චන් කියලා කියන්නේ අපි සර් පැහැදිලි කරේ ව්‍යුහගත අර්ධ ව්‍යුහගත ඒ කියන්නේ පේලියෙන් දෙකෙන් පේලි 4න් 5න් 6න් ලියන්න. අන්න ඒ වගේ ප්‍රශ්න. අපි යනවා ස්ට්‍රක්චර්ඩ් ක්වෙස්චන් කියලා. ව්‍යුහගත ප්‍රශ්න එනවා 25. ඒ 25ට දෙනවා ලකුණු 2 ගන්න. අන්න ලකුණු 100 හැදෙනවා. මෙන්න මෙහෙම තමයි මේ පේපර් එකේ ලකුණු 100 හැදෙනවා. හරි. අර සිලබස් එකෙන් හැදෙන පේපර්. ඒතර ඔය ප්‍රශ්න කීයක් ලියන්න ඕනද?
ප්‍රශ්න 25ක් අර පාඩම් 9 නියන. මේ ලකුණු 100 ගන්න. හරිනේ. හා. එහෙම හැදිච්ච පේපර් එකක් තමයි මම මේ පාඩම දැන් නිකන් පෙන්නන්නම්. මේ මම අද දීපු ටියුට් එක මේක print කරේ නැතුව කමක් නැහැ. අපි ඊළඟ දවස් පටන් ගමු. හරි. මේක 2014 මේ වෙන පිට වෙච්චත් නැති ඒවා. මම පේපර් එක මම ගත්තේ නේද? යටනේ. හරි. මේ තියෙන්නේ ඔන්න පේපර් එක. නේ? මේ 2000 මේවත් බලලා ඉගෙන ගන්න මම කි ප්‍රශ්න කරලා දිගරන 2015 පළවෙනි සාමාන්‍ය අවුරුද්ද දෙකක් තියෙන්න ඕන සංවර්ධන නිලධාරී එක්සෑම් එක ව්‍යවස්ථාවට අනුව අවුරුද්ද දෙපාරක් තියෙනවා 2015 හරි 2015 එක පළවෙනි එකට තියන්න ඕනේ ගැසට් කරා 2017 තිබ්බා මොකද තමයි කියන්නේ අපි ඔකට අපි පේපර් සාකච්ඡා කරද්දී මේ බලන්න මේ මෙන්න මේ වගේ ප්‍රශ්න මේක තියෙන ඔක්කොම ප්‍රශ්න 50 right ඉතින් ප්‍රශ්න 50ක් තියෙනවා right MCQ 50 ඊට පස්සේ අර අර්ධ ව්‍යුහගත ප්‍රශ්න මේ වගේ 25ක් තියෙනවා ඒ වගේ පේපර් එකකට තමයි ආ මුහුණ දෙන්න ඕන වය වෙන්න එපා ගන්න තියෙන ලකුණු 40 හරිනේ ලකුණු 40 ඕන්න මම පේපර් එක දාන්නම් මේකට ලකුණු 90ක් ගන්න පුළුවන් ඉන්න කෙනෙක් ඉන්නවා නම් මේකට නාමයට ගමන් නැහැ හැබැයි මේ පාර පොඩ්ඩක් වෙනස් වෙයි කියලා කියන්නේ මේ කාර්යාල ක්‍රමත් එක්ක තියෙන්නේ නේද ඒක යට තියෙන පේපර් එක මම ගත්තේ ඔන්න ඔහම තමයි පේපර් එක හැදෙන්නේ හරි ප්‍රශ්න කතා කරන්න යන්නේ දැන් මේවට උත්තර ලියන්න ඕන නම් මේ වගේ තව පේපර් එක ආපු ඒවා මේ පිටුනේ තියෙන ඒවා මම 2014 පළවෙනි සංවර්ධන ව්‍යවස්ථාව යටතේ 2014 තුල පළවෙනි එක්සෑම් එකේ පේපර් හරිනේ ඒකනේ අහපු තේරෙනවනේ තත්ත්වයක් තැන්පත් කරන කුඩා මේකේ මොකක්ද හරි අපි ඔය කතා කරන පේපර් කතා කරා මම මෙන්න මේ ටියුට් එක දුන්නා මේක ඊළඟ දවස්වල print කරලා අරන් හරි දැන් මම අද කතා කරනවා වැදගත් කොටසක් මෙන්න මේ සිලබස් එක කොහොමද විහිදෙන්නේ කියලා විහිදලා යන්නේ කියලා කොහොමද වෙන්නේ කියලා මම ඉක්මනට කතා කරනවා මගේ ප්‍රසන්ටේෂන් එක දාගෙන ඊට ඉස්සෙල්ලා මේකත් මම චුට්ටක් කියන්නම් ඒක තිබ්බ නේද පළවෙනි මොකක්ද තියෙන්නේ තොරතුරු තාක්ෂණය පිළිබඳ මූලික සංකල්ප ඉන්ෆර්මේෂන් ටෙක්නොලොජි තොරතුරු තාක්ෂණ ඇත්තටම මම ඒක පොඩ්ඩක් කියාගෙන යන්නම් මේ තොරතුරු තාක්ෂණය බිහි වෙච්ච හැටි විනාඩියක් ඒක සමාන ප්‍රශ්න තියෙන මේ IT ICT කියන IT කියන නේද නේ චුට්ටක් ඒකත් පැහැදිලි කරගෙන මම යන්නම් 1950 වගේ 1950 වගේ කාලෙදි බිහි වුණා කම්පියුටර් සයන්ස් කියලා පරිගණක විද්‍යාව කියන පරිගණක විද්‍යාව දෙවොකෙදි කතා කරේ මොනවද කම්පියුටර් කාර්යක්ෂමතාවය වැඩි කරන්නේ කොහොමද ඔන්න ඔය කරුණු තමයි කතා කරේ පරිගණකේ ඇතුළත ක්‍රියාකාරීත්වය තාක්ෂණය වැඩි කරන්නේ කොහොමද අපි ඔකට කතා කරනවා කම්පියුටර් සයන්ස් CS කියලා කම්පියුටර් සයන්ස් පරිගණක විද්‍යාව ඒ වගේම 1970 වගේ බිහි වුණා තොරතුරු තාක්ෂණය කියලා ඉන්ෆර්මේෂන් ටෙක්නොලොජි තොරතුරු තාක්ෂණය තොරතුරු තාක්ෂණ IT කියලා විෂයක් ඒ කියන්නේ මෙහෙම හදාගත්ත පරිගණකයෙන් කොහොමද තොරතුරු නිර්මාණය කරන්නේ IT ඉන්ෆර්මේෂන් මම දිගනම ලිව්වේ නෑ නේද වෙලා යන නිසා කෙටියෙන් ලිව්වා ඉන්ෆර්මේෂන් ටෙක්නොලොජි තව කාලයක් මේ හදපු තොරතුරු මිනිස්සු අතර මොකද සංනිවේදනය කරගන්න ඕනේ අන්න තාක්ෂණයක් බිහි වුණා ඒ කියන්නේ හොයාගත්තා ඇත්තටම ටිම් බර්නර්ස්-ලී 1990 වගේ මොකද්ද හොයාගත්තේ දන්න කෙනෙක් දාන්න ටෙක්ස්ට් දාන්න පුළුවන් මොකද්ද හොයාගත්තේ 90 හොයාගත්තේ මොකද්ද 1990 කාලේ ටිම් බර්නර්ස්-ලී
වෙබ් එක හොයාගත්තා. අන්න sannivedana තාක්ෂණික එකක් බිහි වුණා. sannivedana තාක්ෂණ. right? sannivedana තාක්ෂණ. right? communication technology. communication technology. අනුව විතර. ඒ කියන්නේ ඔය වෙබ් එක බිහි වුණේ අන්තර්ජාලය බිහි වුණේ නම් 1964 69 කාලේ නේද ආපනෙට් එකේ කියලා ඒ කාලේ. අන්තර්ජාලය. මේ කාලේ. නේ? ඒතර වෙබ් එක බිහි වුණේ මේ කාලේ. ඒක අන්තර්ජාලය මත තව දැලක් ගැහුවා වගේ. තොරතුරු සංනිවේදනය කරනවා. අන්න බිහි වුණා කමියුනිකේෂන් ටෙක්නොලොජි. සංනිවේදන තාක්ෂණ. ඔන්න ඔහොම ඇවිල්ලා අපි 2000 වගේ වෙද්දි ඔන්න කට්ටිය කතා කරනවා. මොකද්ද? මේ දෙකම එකතු කරලා බිහි වෙනවා. නමක් එනවා මොකද්ද? ICT කියලා. Information Communication Technology. තොරතුරු හා සංනිවේදන තාක්ෂණය කියලා බිහි වෙනවා. මොනවද අවුරුද්දේ සාමාන්‍ය අපි කතා කරන්නේ 2000 වර්ෂයේ. තේරෙනවද? ඒ නිසා කට්ටිය මේ විෂයට IT කියනවා, ICT කියනවා, කම්පියුටර් ටෙස්ට් කියනවා කමන්නේ නේද? මෙන්න මේක මෙහෙම තමයි ආ. හරිනේ. හරි. ඔන්න මම ඉක්මනට කතා කරා. හරි. තප්පරයක්. හරි. හරි. HTML කියලා කියන්නේ ඒක වෙබ්සයිට් ලියන්න භාවිතා කරන ඒක පරිගණක භාෂාවක් නෙවෙයි ස්ක්‍රිප්ටිව් ලැන්ග්වේජ් එකක් කියලා කියන්නේ ඔයාලට ඒ උගන්වන්නේ නැහැ හොඳද රයිට් HTML කෝඩ් ඒ උගන්වන්නේ නැහැ ඒ සමහර මම දැකලා තියෙනවා ඒ කාලේ 2013 පටන් ගන්නටි ගේට්ස් ඉගෙනුවා ඔව් ලොජික් ගේට්ස් ගන්නවා ඊට පස්සේ නම්බර් කන්වර්ටින් ගන්නවා මේකට ඒ කාලෙත් මම කිව්වා ඒ වගේම මේකට අහන්නේ නැහැ තේරුණා නේද හරි හරි එන්න අපි උඩට දැනෙන්නේ මම චුට්ටක් කතා කරනවා ඔය සබ්ජෙක්ට් එක බිහිවීම ගැන ඔය IT කියනවා ICT කියනවා හරි විනාඩියක් දෙන්න මේ ප්‍රසන්ටේෂන් එක දාගන්න පොඩ්ඩක් මේ ලේසි එකකින් ගියාම මහා හරි ටෙස්ට් එක දැන් මට පේනවද කියලා පේනනේ කට්ටිය දැන් ඔන්න සිලබස් එක කොහොමද වෙන්නේ කියලා දැන් සිලබස් එකේ පාඩම් 9ක් තිබ්බනේ මම ඒක ඔන්න ඒ 9 මේ විහිදලා යන විදිහව දැනගන්න ඕනේ මේ ටික අහගෙන හිටියනම් මට ඔක්කොම විස්තර කරන්න බැරි වෙයි මම ඊළඟ දවසෙත් එක්ක මේක තව තව විස්තර කරනවා මේ 9 සබ්ජෙක්ට් 9 යන්නේ කොහොමද කියලා මම මෙතන පැහැදිලි කරනවා ඇත්තටම පරිගණක පද්ධති පරිසරය අපිට වෙනස් කරන්න පුළුවන් වීඩියෝ පොඩ්ඩක් ඔෆ් කරගත්තා නම් හොඳයි වගේ कारण පරිගණක පද්ධති පරිසරය බෙදෙනවා කොටස් 4කට බෙදෙනවා right පරිගණක පද්ධති පරිසරය බෙදෙනවා කොටස් 4කට හොඳට අහගෙන මේ කොටස් 4 තමයි අපි ගන්නවා ඉස්සෙල්ලම ගන්නවා අපි ගත්තොත් අපි කියනවා ඔකට දෘඩාංග කොටස් පරිගණකයේ අත ස්පර්ශ කරන්න පුළුවන් කොටස් හරි මම තව පැහැදිලි කරන්නේ ඒ වගේම අනිත් කොටස තමයි අපි යනවා මෘදුකාංග software දෘඩාංග තියෙන මෘදුකාංග ඒ අපිට ඇහැට පේන්නේ නැහැ දකින්න බෑ ඊළඟ කොටස තමයි ඔයාලා අපි වගේ පරිගණකත් එක්ක වැඩ කරන ජීවාංග කොටස් දෘඩාංග මෘදුකාංග ජීවාංග ඊට අමතරව තව කොටසක් තියෙනවා හරිද මෙන්න මේ වගේ ස්ථිරාංග කියලා කොටසක් ඒ කියන්නේ මෘදුකාංග අඩංගු කරපු තව හાર્ඩ්වෙයාර් කොටස් තියෙනවා මෘදුකාංග අඩංගු හાર્ඩ්වෙයාර් කොටස් අපි ඉස්සරහට කතා කරමු right දැන් මේ විශේෂයෙන් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද පරිගණකයේ සමහර ඔෆිස් වල අය ගැලවුම් පරිගණකේ හයි කරගන්න තේරෙන්නේ ඔය පෝර්ට්ස් පරිගණකයේ පෝර්ට්ස් කියලා කියන්නේ
පෝට් කියලා කියන්නේ වරාය නේද? ඒ පෝට් නෙමෙයි මේ පෝට් එක. ඒ කියන්නේ පරිගණකයට අපි කතා කරමු මොනවද? දත්ත සේන්දු වෙන තැනට අපි කියන පෝට් එකක් තියෙනවා. අන්නේ අර්ථයෙන් වෙලා තියෙන. මේ පෝට් අඳුරන්නේ නැහැ. ඒක කලස් කර ගන්න ඕනේ. මේවයි ඩිවයිස් නම් දැන ගන්න ඕනේ. අන්න ඒ නිසා ඒ දැනුවත් මේ නිලධාරීන් තියෙන්න ඕනේ. හරි. මේ පාර සීඩ් එකෙන් හදන්නේ අනිවාර්යෙන්. හරි. බලන්න මෙන්න මේ ඩ්‍රායින් කියන කොටස් ප්‍රධාන වශයෙන් මෙන්න මේ කොටස් පහට අපි වෙන් කරනවා. මොකද්ද ආදාන උපාංග, මධ්‍ය සැකසුම් මේකකේ, CPU, ප්‍රධාන උපාංග, ආයතන උපාංග, සංවේදන උපාංග. හරි. මට මෙන්න මේකට උත්තරයක් දාන්න. තප්පරයක්. අපි ගත්තොත් අපි දන්නවා මේක අරගෙන. මම යන් බංකින්දා අතිරේක පරිගණක කරන මම යන්නේ. දැන් මේ හරි ස්පීකර් එකක් දාමු අපි. නේද? දැන් මේ කොටස් වල අඳුරනවා. නේද? මේ කොටස් අඳුරනවා. නේද? මම ස්පීකර් එකක් දැම්මා. මේ බලන්න මේක දන්නවද මොනිටර් එක කියලා දන්න. නේද? ඕක මොනිටර් එක කියලා දන්න. නේ? මොනිටර් එක කියලා දන්න. මේක ස්පීකර් කියලා දන්න. ස්පීකර් දන්න. මේක මවුස් දන්න. නේද? මේ ලොකුවට තියෙන මේක. මේක මොකද්ද? මේක මොකද්ද? දන්නේ නැද? මේ කොටස ස්පීකර් තියෙනවා, මීටර් තියෙනවා නේද? පොඩ වේගෙන් යනවා. මේ කොටස මොකද්ද? කවන්නේ වරදුනාට දාන්න. දාන්න. වරදුනා කමන්නේ. මම මේ දාපුවේ උඩට ගියා ගොඩක් අය. everyone දාලා තිබුණේ නැහැ. everyone දාලා තිබුණේ නැහැ නේද? දාපුවේ තව ටිකක් උඩට ගියා. හරි. තව මේ කොටස මොකද්ද? දන්නේ නැහැ කියන්නේ. තව අනිත් අය දන්නේ නැද්ද? කම්පියුටර්. තව දැන් කට්ටිය දානේම කට්ටියනම පේනව නේද? මම ඉස්සර මෙසේ මේ දාලා දෙන්න මට විතරක් බලන්න සහ. තව උත්තර. හරි. ඇති ඔය. හරි. තව ගොඩක් උඩට ගියා මම. ඇති ඔය ඇති. හරි. දැන් මෙතන දාපු ඔක්කොම කිව්වේ මොනවද? මේක තමයි CPU එක. මම 2001 පරිගණක ගන්න පටන් ගත්තා. හරි. ඉස්සරට වැඩි. එදත් මම ඔය ප්‍රශ්නේ ඇහුවා. එදා කිව්වත් ඔය උත්තරේ. මම අදත් සමාන ක්ලාස් වල ඔය කොල් පටන් ගන්නකොට එමත් අහනවා මේ වගේ EB ක්ලාස් වලත් අහනවා. අනිත් ක්ලාස් වලත් අහනවා. බොහොම කීප දෙනෙක් විතරයි ඔය ඔෆිස් වල එහෙම සෙමිනාර්ස් එහෙම කරනවා. ඒ වගේ ඔකට CPU කියලා බෑ කියන්නේ. ඒ කියන්නේ හරි. ඔයාලා ඉගෙන ගත්ත කාලේ සමහර පොත්වල ඕක තිබුණා. ඇත්තම CPU කියලා කියන්නේ මොකක්ද? මේකට CPU කියලා කියන්නේ නැහැ. ඒක වැරදි. නේද? CPU මොකක්ද CPU කියලා කියන්නේ? දැන් විභාගයට අහනවා. මේ පහු විභාගවලත් ඇහුවා. Central Processing Unit එක මධ්‍ය සැකසුම් මේක මේදී මෙතන. මේ කියන්නේ CPU එක නෙමෙයි. CPU එක කොහෙද කියලා කියන්නේ? CPU එක කියන්නේ පරිගණකයේ මොලේ. ඒක තියෙන්නේ කොහෙද? CPU එක තියෙන්නේ බබෝ මෙන්න මේක ඇතුලේ සමාවෙන්න. හරි සමාවෙන්න හරි. පරිගණක ඇතුලේ පරිගණකයේ මොලේ. අපේ මොලේ වගේ. අපේ මොලේ කොහෙද තියෙන්නේ? ඔළුව ඇතුලේ. ඒ වගේ පරිගණකයේ මොලේ තියෙන්නේ මේ ගෙඩිය ඇතුලේ. හරි නේද? නේ? ඊට පස්සේ ඇයි කට්ටිය මේකට CPU කියලා කියන්නේ? එහෙනම් මොකද්ද මේකට කියන්නේ? මේක ඇත්තටම කියන්නේ මොකද්ද? සිස්ටම් යුනිට්. මොකද්ද? සිස්ටම් යුනිට් එක. පද්ධති ඒකකය. මම සිංහලෙන් ලියන්නත් වෙනවා. වෙලා යනවා. කමන්නේ නැහැ. ලියන්න ඕනේ නැහැ නේ. පද්ධති ඒකකය. මොකද කියන්නේ? පද්ධති ඒකකය. මේක ඇතුළේ තමයි අනිත් අංග උපාංග ඔක්කොම තියෙන්නේ. RAM තියෙනවා, CPU තියෙනවා. පරිගණකයේ ප්‍රධාන උපාංගය තමයි මේ CPU එක. හරි නේද? හරි. මම මේ හાર્ඩ්වෙයාර් උපාංග අතරට ප්‍රධාන එකක් නිසා මම ඒක දැම්මේ මොකද්ද? CPU එක. මධ්‍ය සැකසුම් මේක. ඒ කොටස් වර්ග අපි කතා කරන විභාගයට අහන්න. ප්‍රධාන උපාංග තියෙනවා, ආදාන උපාංග තියෙනවා.
ආදාන කියන්නේ පරිගණකය ඇතුළත් කරන දත්ත ඇතුළත් කරන්නේ නේ කීබෝඩ් එකේ මාර්ගෙන් දාන ඇතුළට. හරි. මධ්‍ය සැකසුම මේකේ මොකද්ද කියලා දැන් දන්නවා. ඉස්සරහට කතා කරනවා වෙනම. ඔය දීපු ටියුට් එකේ තියෙන ප්‍රධාන උපාංගයෙන් පරිගණක සකස් කරලා පස්සේ දත් එළියට ගන්න උපාංග. ඒක වැඩිද? අපි හිමීට කතා කරන ලබනවා තියෙන. ආයතන උපාංග කියලා කියන්නේ මොනවද? දත්ත ගබඩා කරන උපාංග. ආයතන උපාංග තියෙන මෙමරි සහ ස්ටෝරේජ් වර්ග දෙකක් තියෙනවා. ස්ථිරව තැන්පත් කරන తాවකාලික කරන. හાર્ඩ් ඩිස්ක් එකක් ගත්තොත් ස්ථිරව තියෙන්නේ. RAM එකක් ගත්තොත් මේක ඇතුළේ තියෙන එක ඒක తాවකාලික අපි කතා කරා. හරි. සංනිවේදන උපාංග කියලා කියන්නේ ඩොන්ගල් වගේ ඒවා නේද? රවුටර් වගේ ඒවා අන්නේ. ඔක්කොම මෙන්න මේ ටිකම කොහාටද වැටෙන්නේ? හાર્ඩ්වෙයාර් උපාංග. දෘඩාංග කොටස්. හරිනේ? අන්න ඒක අවබෝධයක් ළමයින්ට තියෙන්නේ. නිලධාරීන්ට තියෙන්නේ. හරිනේ? හරි. ඊට පස්සේ මෘදුකාංග කියලා කියන්නේ මොනවද? අපිට ඇහැට කනට පේන්නේ නැහැ. මේ දෘඩාංග මත අපිට දෙයක් කරගන්න ඕන නම් භාවිතා කරන ඒවා මම මේක ක්ලියර් කරන්නම් දැන්. ලියන්න බැරි නිසා. හරි. පරිගණකේ මොන හරි අපිට මේ දෘඩාංග වලට පණ දෙන්න ඕන නම් මෙන්න මේ දෘඩාංග වලට පණ දෙන්න ඕන නම් ඇත්තටමයි භාවිතා කරන්න මොනවාද? මෙන්න මේ මෘදුකාංග කොටස්. අපිට කහට ඇහැට කනට පේන්නේ අතට අහු වෙන්නේ නැහැ. අන්න එහෙම මෘදුකාංග කොටස් හරි ප්‍රධාන වශයෙන් කොටස්. ඔයාලට තේරෙන්නේ නැතුව සමහරව අහගෙන ඉන්න අන්තිමට තේරෙන්නේ මේ මොකද්ද කරේ කියලා. හරි. පද්ධති මෘදුකාංග සහ යෙදුම් මෘදුකාංග කියන කොටස් දෙකකට බෙදෙනවා. පද්ධති මෘදුකාංග සහ යෙදුම් මෘදුකාංග. මොනවද බෙදෙන්නේ? මෘදුකාංග ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. වෙන කල එකක් ගන්නවා. හරි. මෙන්න මේ මෘදුකාංග කොටස්. මේ මෘදුකාංග කොටස් ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. පද්ධති මෘදුකාංග සහ යෙදුම් මෘදුකාංග කියන. මොනවාද පද්ධති මෘදුකාංග කියන්නේ? පරිගණක පද්ධතියේ ක්‍රියාකාරීත්වයට අත්‍යවශ්‍ය මෘදුකාංග. අන්න ඒ කොටස් වලට අපි කියනවා පද්ධති මෘදුකාංග කියලා. උදාහරණයක් ගත්තොත් අන්න අපිට ප්‍රධාන වශයෙන් මේකත් කොටස් තුනකට බෙදන්න පුළුවන්. පද්ධති මෘදුකාංග ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදන්න පුළුවන්. මම දැන් දෙකයි දාලා තියෙනවා උතන අනිත් එක මැදට එයි. එකක් තමයි මෙහෙයුම් පද්ධතිය. ඒ පරිගණකයේ ක්‍රියාකාරීත්වයට අපිට මෙහෙයුම් පද්ධතියක් නැතුව වැඩ කරන්න බෑ. ඒක මෙහෙවන පද්ධතියක් තියෙනවා. මෙහෙයුම් පද්ධතියේ පද්ධති මෘදුකාංගය. right? ඒ කියන්නේ ඒ මත දාලා right පද්ධති මෘදුකාංග ගත්තොත් අපි හරි ඊට පස්සේ එන්න උපයෝගිතා මෘදුකාංග. පද්ධති මෘදුකාංග කියන්නේ පරිගණකයේ ක්‍රියාකාරීත්වයට අත්‍යවශ්‍ය මෙහෙයුම් පද්ධති මෘදුකාංග තුනක්. එකක් තමයි මෙහෙයුම් පද්ධතිය අනිත් එක උපයෝගිතා මෘදුකාංග අනිත් එක භාෂා පරිවර්තන. මෙහෙයුම් පද්ධති ගත්තොත් ප්‍රධාන වශයෙන් මෙන්න මේවා තියෙනවා. ඒ කියන්නේ දැන් ඔයාලා අහලා ඇති නේද? ඔයාලා දන්නේ මෙහෙයුම් පද්ධති දන්නවා. දැන් ඇවිල්ලා තියෙනවා Windows 11. 10 ඉදී කිව්වොත් Windows 11 එන්නේ නැහැ කියලා හැබැයි ආවා. ඊට මුල්ම කාලේ තිබ්බේ අපි 80 ගණන් වල තිබ්බේ. නේ? DOS ඊට පස්සේ 92 අපි ඉගෙන ගන්න කාලේ 95 වගේ. Windows right? Windows 3.x 990 95 2000 ඔය හැම එකම වැඩ කළා. නේ? ඉන්ස්ටෝල් කරලා තියෙනවා. ඒ කාලේ. ඒ කාලේ Google ගියා කියන්නේ මාර සතුටුයි. නේ? 95 අවුරුද්දේ ආව නිසා 90 Windows 95 කියලා ආවා. අහන්න තේරුම් නැතුණාට කවන්නේ අහගෙන ඉන්න. right? 98 ආවා 98 කියලා. Windows 98. 95 ආවා. නේ? 95 ආවා අගට 95 නිසා Windows 95 කියලා. 98 ආවා අගට 98 නිසා Windows 98 කියලා. කොහොම 2000 හොම ආවා. ඊට පස්සේ ඒක වෙනස් වුණා Windows Me XP හොම ආවා. දැන් 11 තියෙනවා. හරි මම මේක දාගෙන සර්වර් sorry 10. ඊට Linux කියලා වහම මෙහෙම පද්ධතිය ආවා. හරි. දැන් මේ හැම එකක් ගැන උගන ගන්න ඕනේ නැහැ. විභාගයට අහන එක ගැන. right? එකක් ගැන අහනවා. හැමෝටම පොදු වෙන්නේ එකක් අහන Windows 95 98 ඔහම අහන්නේ. උපයෝගිතා මෘදුකාංග කියලා කියන්නේ මොනවද? ඒ කියන්නේ පරිගණකයේ මම මේ පොඩ්ඩක් වේගෙන් කරගෙන යනවා කායි මීට ගන්න.
Sì. Eh? Quindi sì. Ah. හරි. මොනවද උපයෝගිතා මෘදුකාංග කියලා කියන්නේ? ඒ කියන්නේ මෙහෙයුම් පද්ධතියේ කාර්යක්ෂමතාවය වැඩි කරන්න තියෙන අනිකුත් මෘදුකාංග තියෙනව නේද? අන්න ඒවට අපි කියන මොනවද? උපයෝගිතා මෘදුකාංග කියලා. ඒ කියන්නේ වෛරස් වගේ ප්‍රතිවෛරස් මෘදුකාංග පරිගණකයට එනවා බලපෑම. ඇත්තට වෛරස් එකක් කියලා කියන්නේ මොකද්ද? වෛරස් එකක්. දන්න කෙනෙක් කියන්නේ මොකද්ද වෛරස් එකක් කියලා කියන්නේ? වෛරස් එකක් කියලා කියන්නේ ඇත්තට මොකද්ද? මෘදුකාංගයක් තමයි. වෛරස් එකක් කියලා කියන්නේ ඇත්තට මෘදුකාංගයක් තමයි. මොන මෘදුකාංගද? අපි කියනවා දැන් අර කියන්නේ මොකද්ද? අවඩදායක මෘදුකාංග. ඒ කියන්නේ හානි කරන මෘදුකාංග. නේ. අන්න ඒවා තමයි වෛරස් කියලා කියන්නේ. ඒ වෛරස් නසන්න දානවා මොනවද? මගේ පොඩ්ඩක් ලොක් වෙලා දෙනවා. මොකද දන්නේ නැහැ පොඩ්ඩක් බලන්න ඕනේ මේ පෙන්නේ. මේක ඉස්සෙල්ලා. හරි. නසන්න දානවා මොකද? ප්‍රතිවෛරස් මෘදුකාංග. නේ? ප්‍රතිවෛරස් මෘදුකාංග. අන්න ඒ වගේ ඒවා අපි කියනවා මොකද්ද? උපයෝගිතා මෘදුකාංග. ඒ කියන්නේ මෙහෙයුම් පද්ධතියේ කාර්යක්ෂමතාවය වැඩි කරන දේ අනිකුත් මෘදුකාංග. හරිද? ඔය ඇති. right? ඊට පස්සේ තියෙන භාෂා පරිවර්තක කියන පද්ධති මෘදුකාංග වර්ගයක්. ඒ කියන්නේ දැන් පරිගණකයේ භාෂාව අපිට තේරෙනවද නැහැනේ. අපේ භාෂාව මොකද්ද? නේද? දැන් අපේ භාෂාව ඉංග්‍රීසිනේ. නැත්තම් සිංහලනේ. සිංහල. පරිගණකයේ භාෂාව මොකද්ද? කම්පියුටර් ලැන්ග්වේජ් එක. කම්පියුටර් ලැන්ග්වේජ් එක මොකද්ද? කම්පියුටර් ලැන්ග්වේජ් එක. දැන් අපේ භාෂාව ඇවිල්ලා ඉංග්‍රීසි. අපේ භාෂාව. පරිගණකයේ භාෂාව තමයි මොකද්ද? දන්න කෙනෙක් කිය? පරිගණකයේ භාෂාව මොකද්ද? මොකද්ද පරිගණකයේ භාෂාව? දැන් මේ ටික මත තමයි මේ පාඩම යන්නේ. ඒ නිසා අද අනිවාර්යෙන් අහගෙන ඉන්න. පරිගණකයේ භාෂාව කියන්නේ. හා? අපි දන්නවා විදුලියේ අවස්ථා දෙකක් තියෙනවා නේද? විදුලියේ අවස්ථා දෙකක් තියෙනවා. මොකද්ද අවස්ථා දෙක? විදුලිය ඇති අවස්ථාව සහ විදුලිය නැති අවස්ථාව. අපි ඇති අවස්ථාවට එක කියනවා නැති අවස්ථාවට බිඳුව කියනවා. එක සහ බිඳුව. ඔය වගේ තමයි මේ ලෝක හැමදේම කරන්නේ. ඩිජිටල් නේද? ලෝක හැමදේම කරන්නේ මේවයි. බිඳුව සහ එකේ. එහෙනම් පරිගණකයේ භාෂාව තමයි බිඳුව එක. බිඳුව සහ එක. ඕකෙන් තමයි ඔක්කොම කරන්නේ. බිඳුව සහ එක. අපේ භාෂාව මොකද්ද? සිංහල නැත්නම් ඉංග්‍රීසි. දැන් ඕක පරිගණකයට තේරෙනවද? නැහැ. තේරෙන්නේ නැහැ. අපි කතා කරන්නේ ඉංග්‍රීසි වලින් පරිගණක වැඩ ගන්න බිඳුව එකකින්. දැන් අපේ භාෂාවේ බිඳුව එක කියලා අක්කු දෙකක් එහෙම තිබ්බනම් කොහොමද? දැන් බිඳුව එකෙන් අපිට පරිගණකයට කියන්න තේරෙන්නේ නැහැ. හැබැයි ඒ කාලේ මිනිස්සු ආදි කාලේ හිටපු මිනිස්සු මේ බිඳුව එකෙන් පරිගණකයට කිව්වා. හැබැයි දැන් එන්න දැන් දියුණු වෙලා right මෙන්න මේ ඉංග්‍රීසි වලට ළඟින් යන භාෂා තියෙන පරිගණකයට කතා කරන්නේ. දැන් ඒ කාලේ මිනිස්සු කෙලින්ම කතා කරා බිඳුවයකට. බිඳුවෙන් කතා කරා. දැන් ඇවිල්ලා මෙතන නැවතිලා ඉංග්‍රීසි වලින් වචන කතා කරනවා භාගයක් දුර. ඊට පස්සේ අනිත් ටික පරිගණකයට තේරෙන්න ඇදගෙන යනවා වෙන මෘදුකාංගයක් මගින්. තේරුණා නේද? අපි ඉංග්‍රීසි භාෂාවට සමාන භාෂාවලින් මේකට කියනවා. ඉංග්‍රීසි වචන වලින්. ඒකට එතනින් පරිගණකයට තේරෙන්න අන්න තව software අරන් අන්නේ තමයි. අන්නේ software ටිකට අපි කියනවා මෙතන පරිගණක භාෂාව. භාෂා පරිවර්තක. මේ පරිගණක භාෂා මේ ටික අපි කියනවා පරිගණක භාෂා. ඒ කියන්නේ අපි Java වෙන්න පුළුවන් ඔය Pascal කියලා තියෙනව නේද? එතකොට Python කියලා තියෙනවා. ඔය වගේ ජනප්‍රිය ලෝක භාෂාවක් දැන් Python එනවා මම ලියන්න ගන්න නැහැ හොඳද? වෙලා යනවා. right? හරි. මෙතන කතා කරන මේ දක්වා මිනිස්සු ලියනවා. එතන ඉඳලා ඇදගෙන යනවා ට්‍රාන්ස්ලේටර් වලින්. තේරෙනවද? කම්පයිලර් ඉන්ටර්ප්‍රිටර් කියලා තියෙනවා තේරුණා? හරි. ඔය ඇති. තේරුණා නේද? එහෙනම් පරිගණකයේ භාෂාව ඇත්තට මොකද්ද? බිඳුව සහ එක. බිඳුව සහ එක. හරිනේ? හරි. චුට්ටක් මම මේ ආයෙත් රිමූව් කරලා දානවා. නේ.
ස්ටෙප් එක ගේන මේකෙන් ගේ පවන්නට එක හරි පවන්න. ඊට පස්සේ භාෂා පරිවර්තන වර්ග තියෙනවා මම දැන් කිව්ව තුන මොන ඔය තුන තියෙනවා. පළවෙනි පිට ඇසෙම්බලර් අපි කතා කරන ඉස්සරහට පොඩ්ඩක් කරගෙන යනවා. හරි. යෙදුම් මෘදුකාංග කියලා කියන්නේ මොකක්ද? දැන් ඇත්තටම පටන් ගන්නවා. හරි. යෙදුම් මෘදුකාංග කියලා කියන්නේ ඇත්තටම මේ හાર્ඩ්වෙයාර් කොටස් වලට කියලා වැඩක් කරගන්න නම් අනිවාර්යයෙන්ම මෙන්න මේ මෙහෙයුම් පද්ධතියක් කියනක ඕන. නේද? ඒ වගේ සපෝට් එක තමයි මේව තියෙන්නේ. යෙදුම් මෘදුකාංග කියලා කියන්නේ මොනවද? මිනිසුන්ට ඔයාලට අපිට මොනවාරි වැඩක් කරගන්න තියෙන සියලුම මෘදුකාංග කොටස්. අපි කියන යෙදුම් මෘදුකාංග කියලා. ඔයා WhatsApp පාවිච්චි කරනවා, ඔයා Facebook යනවා, ඔයා Imo යනවා නේද? ඔයා Word පාවිච්චි කරනවා, Excel පාවිච්චි කරනවා ඔෆිස් වල. අන්නේ සියලුම මෘදුකාංග. නේ දසදහස් ගානකට වැටෙන මොනවද යෙදුම් මෘදුකාංග. මේ පරිගණකය කියලා වැඩක් කරන්න භාවිතා කරන අනිකුත් මෘදුකාංග අපි කියන මොනවද? යෙදුම් මෘදුකාංග කියලා. අන්න එහෙම ගත්තොත් අපිට මේක දසදහස් ගානක් ලියන්න පුළුවන්. දැනට අපි නිකන් ගත්තොත් වදන් සැකසුම් මෘදුකාංග. ඒ කියලා කියන්නේ. ඒ කියන්නේ අපිට මේ ටෙක්ස්ට් එකක් sorry මොනවා හරි අපි උදාහරණයක් ගත්තොත් ලෙටර් එකක් වගේ එකක් ටයිප් කරන්න තියෙන මෘදුකාංග. වදන් හසුරවන්න තියෙන මෘදුකාංග. වදන් සැකසුම් මෘදුකාංග. උදාහරණයක් තමයි MS Word. right. ඊට පස්සේ මොනවා හරි ගණන් කැල්කියුලේෂන් කරන්න තියෙන මෘදුකාංග. අපි කියන මොනවද? පැතුරුම්පත් මෘදුකාංග. ස්ප්‍රෙඩ්ෂීට් software. උදාහරණයක් තමයි MS Excel. හරි. ඊට පස්සේ තව ලියන්න පුළුවන් ඉලෙක්ට්‍රොනික සමර්පණය කියන්නේ මොනවා හරි ප්‍රසන්ටේෂන් එක මම මේ කරන්නේ ප්‍රසන්ටේෂන් එක. අන්න ඒ වගේ හිතේ. ඒ වගේ මෘදුකාංග ප්‍රසන්ටේෂන් software. උදාහරණයක් තමයි PowerPoint. මම දත්ත සමුදායක් නිර්මාණය කළ අපිට අවශ්‍ය විස්තර අපිට ගන්න පුළුවන් නම් මේ පෙරලා ගන්න පුළුවන් නම් ෆිල්ටර් කරලා ඒ වගේ හදන්න පුළුවන්. අපි වල කියන දත්ත සමුදාය මෘදුකාංග උදාහරණයක් තමයි මොනවද? MS Access. ඊට අමතරව එනවා වෙබ් අතරික්සු. ඒ කියන්නේ අන්තර්ජාලය තුල සැරිසරන්න තියෙන මෘදුකාංග. අන්තර්ජාලය සැරිසරන්න ඕන. අපිට වෙබ් එකට යන්න ඕන නම් අනිවාර්යයෙන්ම තියෙනවා වෙබ් අතරික්සු අපි කතා කරනවා. තේරෙනවද? වෙබ් අතරික්සු. right? වෙබ් බ්‍රවුසර්ස් කියලා කියනවා. right? ඒකත් එක්කම එනවා. ඒ හරහා අපි ගන්න දිරන විද්‍යුත් තැපෑ. Photoshop, Corel Draw. ඔය වගේ WhatsApp, Viber ඔය ඔක්කොම මොනවද? ඔක්කොම මොන මෘදුකාංගද මේ? ඔක්කොම යෙදුම් මෘදුකාංග. මොනවද යෙදුම් මෘදුකාංග? right? යෙදුම් මෘදුකාංග. right? yes. යෙදුම් මෘදුකාංග. තේරෙනවද? යෙදුම් මෘදුකාංග. එහෙනම් මේ යෙදුම් මෘදුකාංග කියලා කියන්නේ මොකද්ද? පරිගණකයේ කිසියම් කාර්යයක් සිදු කර ගැනීම සඳහා භාවිත කරන මෘදුකාංග යෙදුම් මෘදුකාංග වේ. මොනෝලි කියන්න පුළුවන්. ඕක කටපාඩම් කරන්න එපා. මම මේ කියන දේ අහන් ඉන්න. ඒ ජීවාංග කියන්නේ කවුද? ඔයාලා අපි වගේ මේ පරිගණකයේ වැඩ කරන අය. එහෙනම් ජීවාංග කොටස් Tamanට මොනවද කරන්න ඕනේ? ඊට අදාළ මෘදුකාංගයක් හොයාගන්න. ඒක මොකක්වත්ද දාන්නේ? පරිගණකයේ මෙහෙම පද්ධතියක් මත දාන්න. ඒ කියන්නේ Windows වගේ දාලා මෙන්න මේ hardware වලට කියලා වැඩක් කරගන්න. ඕකනේ කරන්නේ. ඕකනේද කරන්නේ? right. මොන්න ඔය ටික තමයි ඔය දීලා තියෙන එක සිලබස් එකේ. සිලබස් එකේ දීලා තියෙන ඔන්න ඔය ටික. තේරෙනවද? සිලබස් එකේ දීලා තියෙන ඔන්න ඔය ටික. right. දැන් මම එනවා ආයි ආගේ ටියුට් එකට ඔය ටික කොහොමද දීලා පොඩ්ඩක් විනාඩියක් දෙන්න. කොහොම ඉන්නේ. right. close करो हाँ हाँ बोला 11 වෙලා වනේ. මම විනාඩි 10ක් දෙන්න. හරි. බලන්න මේකේ තියෙන පාඩම් ටික. මේ තියෙන. හරිද? මෙතන තියෙනවා එක තොරතුරු තාක්ෂණ වල මූලික සංකල්පය. Windows තියෙන. ගොනු කළමනාකරණය තියෙන. වදන් සැකසු තියෙන. මම ඒවා කියවලා එන්නේ නැත්තේ. හරි. ඒවයි විස්තර මම කළා මේ ඉංග්‍රීසි මේක ආපු එක වලගේ. එසට් එකේ මේ තියෙන තොරතුරු තාක්ෂණ මේවා කියව ගන්න. නිකන් ඉන්න ගමන් මම ඉරි ගහ ගන්න. තේරෙනවද? ඔෆිස් එකේ නිකන් අත්තාර කරගෙන ඉන්න ගමන් ෆයිල් මැනේජ්මන්ට් ඒවා word processing ඒ යටතේ තියෙන මේ basic skill මූලික තිරයට හුරු වීම right හරි basic මොනවාද screen ඊට පස්සේ පාඨ සංස්කරණ editing text ඔය වගේ ඉරි ගහ ගන්න හරිනේ මම මෙන්න මෙන්න මේ පාඩම් ටික. ඔතන 5 6
7 ඉදිරිපත් කිරීම 7 අන්තර්ජාල 9 විද්‍යුත් එක හරිනේ එන්න අපේ තප්පරයක් ඉන්නවා අපිට පේනවද සයිට් එකේ පේන්නේ නැහැ නේද අපි පස්සට යන්න පස්සට පොඩ්ඩක් දැන් අපි මෙතෙන්ට කතා කරගෙන මම අපස්සට ගියා ඉතින් නේද කතා කරන්නේ ඔය එක තමයි දැන් අර 1 2 3 4 කොහොමද එන්නේ බලන්න හරිද එක ගත්තොත් එන්නේ මෙන්න මෙතෙන්ට තොරතුරු තාක්ෂණ වල මූලික හැඳින්වීම යටතේ ඔන්න ඔය ටික අපිට කතා කරන්න ඕන ඔය හાર્ඩ්වෙයාර් කොටස් පිළිබඳව ඔය ටික කතා කරන්න ඕන තේරෙනවද ඊළඟ දෙක එන්නේ දෙක ගත්තොත් එන්නේ මොනවාද මෙහෙම පද සහ ගොනු කළමනාකරණය සහ මෙහෙම පද උතනේ හරිද මෙහෙම පද සහ ගොනු කළමනාකරණය ඊට පස්සේ වදන් සැකසුණු බුදුගාමයට දාට වර්ඩ් කරන්නේ 4 පහ ගත්තොත් අර සිලබස් එකේ පැතුරුම් පද බුදුගාම ඊට පස්සේ 6 ගත්තොත් එන්නේ සමර්පණ එන්න PowerPoint වල කරන්න ඊට පස්සේ දත්ත සමුදය MS ඇක්සස් කරන්න ඊට පස්සේ අන්තර්ජාලය සහ වෙබ් අතර එක්සු ගැන කතා කරන්න right අන්තර්ජාලය සහ ඊමේල් හරිද අතරම ඊමේල් එකේ අතරම WhatsApp ගැන තමයි උගන්වන්න ඕනේ නේ ඊමේල් පාවිච්චි කරනවා අපි එච්චර පාවිච්චි කරන්නේ නැහැ මේවා අප්ඩේට් වෙන්නේ නැහැ නේ right අන්තර්ජාලය සහ විද්‍යුත් එක right අන්තර්ජාලයේ පොඩි කොටසක් තමයි මේ ඊමේල් කියලා කියන්නේ නමුත් ඒකට ලොකු ඉඩක් දීලා තියෙනවා ඒ කියන්නේ සබ්ජෙක්ට් එක ඒ කාලේ එහෙමයි ඒ කියන්නේ හදපු කාලේ එහෙමයි දාන්නේ නැත්තේ ඒ කියන්නේ දැන් අධි කාලේ හදලා තියෙන්නේ මේ සිලබස් එක හරි නේද දැන් අන්තර්ජාලයේ චූටි කොටසක් තමයි මේ ඊමේල් කියලා කියන්නේ ඔන්න අර මම කියපු කොටස් ටික right ඔන්න ඔය විදිහට තමයි විසිරලා යන්නේ පළවෙනි පාඩම 2 3 4 5 6 7 8 9 හරි